එහෙනම් යාළුවෝ ඔන්න වෙනද වගේම ආදරෙන් සහ ගෞරවයෙන් ඔකට හැමෝම අපේ දෙට පිළිගන්නවා. අපි ඉන්න මේ අද යන්නේ අපි දැන් ළඟක ඉන්නේ අවුරුදු ඔයා කලින් ඉඳලා මම පස්සේ අපේ වස්තුවට පස්සේ තමයි ජොයින් වුනේ. මේ ලේදන් දෙන්න යනවා. අද දවසේ ඉතින් යනවා. දැන් මේ අවුරුද්දේ දෙවෙනි පාර නේද? මේ අවුරුදු දෙවෙනි පාරනේ. එහෙනම් මේ ෆෝම් එක ෆිල් කරන ගමන් ඉන්නේ. ෆිල් කරලා එලා යන ගමන් කම්මයි. ඔයන්න තියෙනවා ෆිල් කරන්න ලිස්ට් එකක් ඉන්න බලන්න පෙන්නන්න. We ever seen a doctor in this? Nope. මෙන්න මේව තමයි අහන ප්‍රශ්න ටික යාලා. එතෙන්ට ගියා මේක මගේ ෆෝම් එක. ඒක වස්තු ගියා. ඊට පස්සේ එතෙන්ට ගියාම මේ හරි පාරක් නැද්ද? තව පාරක් තියෙනවා වගේ බෑග් ගන්න. මම ඔයාගෙන් තමයි ගත්තේ. තව එකක් තියෙනවා. මේක මොන පාර ලියවෙනවද දන්නේ නැහැ. ඔව් අනිවාර්යෙන් රෝඩ් පාර වෙන්න බෑ නේද? නෑ මං හිතන්නේ. නම් පාර. තප්පට. මගේ එක ෆිල් කරන්න යන්නේ මම. ඔකොටම නෝ තමයි නේ වස්තු. yes මොකක් හරි එක yes කියලා දානවා නම් මට පෙන්නන්න ආයේ මොකක්ද මට හොරයක් කරද්ද බලන්නද මේ අපි ඒෂියන් කන්ට්‍රීස් වල ඒ නිසා පොඩ්ඩක් හොයනවා වැඩි එතෙන්ට ගියාම අහනවා එකේ. ඔව් මොකද අපේ රටවල් වල අර මැලේරියාව ආරයම නම් ඒ කියන්නේ ලෙඩ තියෙනවනේ සමහර දේවල් වලට ලංකාවට ගිහලා එහෙම ආවොත් එහෙම ඒ කට්ටිය අර පොඩ්ඩක් ලේ දෙන්නේ මාස 6ක් 17ක් දෙනකම්. එහෙම කේස් එකක් තියෙනවා. මම මැලේරියාව හැදිලා තියෙනවාද? අනම් මනම් ඉතින් මේකේ අහනවා. නෑ කියලා ක්ලික් කරත් ගියාට පස්සේ ඔව් ඒත් අහනවා. had any additional or change? ඕකේ එහෙනම් ගිහිලා ආමුනේ වස්තු. ඔව් යා දැනගමු අපි මේ. ඉන්න අපි වස්තු වෙනද? ඕකේ. මම ඉන්නවනේ නිකන් හැන්සම් කොල්ලා වගේ. yes මේ මම කැමතිම ෂර්ට් එක මම අදන් ඉන්නේ. මේක ගොඩාක් කාල. ඔව් බ්ලැක් එකකුත් තියෙනවා. සාරකෙන් ඒ දවස්වල ගත්තේ. ඔව් දැන්. ඕකේ. කාලේ හරි දවුරු ගාන. ඔය ළමයි තුන් දෙනා ඉස්කෝලේ. දැන් අයින් කරන්න කාලේ හරි වස්තෙන් ගෙදෙන්න. ඔයාලා මම අදින්නේ. හරි ගිහිල්ලා හම්බෙමු. අපේ වස්තු සර්ප්‍රයිස් වෙන්නයි යන්නේ. මම උදේ දැක්කා. මට මේ කුරුල්ලුන්ගේ ඉතින් අම්මා බා කියලා වැඩක් නෑ. ඒ බලන්න මෙතන ගහක්වත් නෑ. කහක්වත් නෙමෙයි වෙනවා. මම උදේ ළමයි ටික ඉස්කෝල් ගිහිල්ලා දාලා එන ගමන් දැක්කා. මං වස්තුට කිව්වා ඔයා සර්ප්‍රයිස් වෙන්න යන්නේ කියලා. ඔය ඉතින් සර්ප්‍රයිස් වුණාද උදේ පාරේ? දැන් ඉතින් ඕක හොද ගන්න ඕනේ. මට ඉතින් කන පැසවන ඕක හොද ගන්න. හරි එහෙනම් යා. අපි යන්නේ ෆුට්බෝල් ක්ලබ් එකට නේ වස්තු? දැන් නම් වාහනේ අරගෙනත් අවුරුදු 3ක් නේ. සෙල්ලම් නෑ කොල්ලෝ. and හොඳ වැඩක් කරන්න ගියත් අපිට කරගන්න විදියක් නැහැ. ඔන්න බලන්න අපි දෙන්නට මැසේජ් එකක් ආවා දැන්. මේ හෑන්ඩ්ෆෝන් නම්බර් එක නේද තියෙන්නේ. ගිහිල්ලා බලනවද ඉතින් එතෙන්ද? බලමු නේද. මේ දැන් මැසේජ් එකක් ආවා කාර් එකට නැංග ඉදරයි. Good afternoon. Apologize, but your blood donation appointment has been cancelled due to equipment failure today with higher lights. We do sincerely apologize. Please reschedule your blah blah blah. Ding 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 ding. 11:51යි කීයද මැසේජ් එක මේ දැන් ආවේ? මේ දැන් ආවේ. යන්කෝ එහෙනම් අපි ගිහිල්ලා බලමු වස්තු. හරිද? ඉතින් බලන්න විදියටම තියෙන්නේ මම බලනවා. ඔව් නේද අයන්න අවශ්‍ය නැහැ. Hello, and thank you for calling NHS Blood and Transplant. We record calls so that we can continue to provide you with a quality service. Please select from the following options. Option 1, if your call is regarding blood or platelet donation. Option 2, if your call is regarding organ donation. Or alternatively... Good afternoon, my name is David. How can I help you today? Hi, good afternoon to you. I'm calling you regarding the... online blood දෙන්න ඕනේ අපි ආව සුදු මාර්ගයට. ඒ වෙනනේ පහුවලා ගන්න ගොඩාක් වෙලා ගිහිල්ලා නේද? ඔව් මං හිතන්නේ 3ට විතර දැන්. 3:00ට විතර. අපි ආව සෙන්ස්බරියට අඩුපාඩුවක් තියෙන අඩුපාඩු ටික ගත්තා දැන් යනවා. ඉතින් අපෙන් එක්කෙනෙක් අහලා තිබ්බා මේ සෙන්ස්බරියමයි ටෙස්ට් එකකම වැඩ ගන්න එක ලාභද කියලා නේද? ඔව්. ඒකට උත්තර තව ටිකකින් දෙන්න මොකද දැන් කැෂ් එක ගාවන ඉන්නේ. ඒක වාටු දෙන්න අමාරුයි. ටික වෙලාකින් දෙන්න නේද? යාළුවනේ කඩේ ගිහලා බරු ටිකක් ගෙනාවා අපි. අද බ්ලඩ් දෙන්න යන්න බැරුණා. ඊයාට ඉතින් ඒ කට්ටිය කැන්සල් කරා. ඔව් අපි දවසම ප්ලෑන් කරගෙන හිටපු විදිහට වැඩේ වුණා. ඉතින් අපි සෙන්ස්බරියට ගිහලා බරු ටිකක් ගෙනල්ලා අද හදුවා පොට් චිකන් එකක්. මේක ඉතින් හදන විදිය දාලා දෙන මීට කලින් ගිහිල්ලා ඒකත් බලන්න. ඒ බලන ගමන් අර එක්කෙනෙක් අහලා තිබ්බා මේ
අයි මේ ඇල්ඩි එකේ ඒ කට්ටිය රටට අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඇල්ඩි එකේ බඩු ගන්න නැත්තේ ඇයි මේ සෙන්ස්බරි මේකෙන් ගන්නේ ඇයි කියලා එහෙම වගේ ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඉතින් අපි එහෙම එකක් නෑ. අපි සමහර ඒවා ටෙස්කෝ එකෙන් ගන්නවා, සමහර ඒවා අපි ගන්නවා සෙන්ස්බරි. අපි සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් බලනවා. ඉතින් දෙකෙන් බලලා අඩුවට දෙන්නින් ගන්න සමහර බඩු දැන් යාර හොඳ මේවා තියෙනනේ. ඒවා ඒ ගානට බඩුවට අපිට සෙන්ස්බරි. ඔව් අනික එක දැන් එයාලා ඇල්ඩි මැචින් කියලා ඇල්ඩි ප්‍රයිස් මැචින් කියලා හැම එකම සෙන්ස්බරි දෙකේම තියෙනවා. ඉතින් අර අපි අර හින්දා අපි එතනින්ම ගන්නවා සමහරව. සමහරවිට ඇල්ඩි ගිහලා ගන්නවා එහෙම නොගෙන ඉන්නේ නැහැ. කොහොමත් එකයි. මේ අනික එක දැන් මොනවද ටෙස්ට් එකකට ගියපුවම ළමයින්ට කණ්ඩායම් මනං දේවල් ගොඩක් අර හැමදාම ඒ කියන්නේ අපි දැන් පුරුදු වෙලා ඉන්නවනේ සමහර දේවල් වලට. ඒවා එතනින්ම ගන්න පුළුවන්. සමහර වෙලාවට ලිටල් ඇල්ඩි ගියපුවම ඒ වගේ ඒවා එතනින් ගන්න වෙන්නේ නැහැ. ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒක එහෙම අපි අර නොගෙන ඉන්නේ නමුත් ගන්නවා. බඩු ගන්නවා. බජට් එකක් ඇතුව ගිහිල්ලා ඒ විදිහට ගන්නවා. ඊට පස්සේ බජට් එක හැමදාම වගේ එක දවසක් අතාරි බජට් එක වෙන්නේ. අන්න ඒක එහෙම කිව්වොත් ඔන්න ඒකට උත්තරය හම්බුණා. ඒ වගේම දැන් ඉතින් මේ දවස්වල මේ ලංකාවේ අපේ කට්ටියනේ මෙහි ඉන්න කට්ටිය පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. මේ වීසා ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඉතින් මමත් ඔයගෙන කියවලා බැලුවා. අම්මලා තාත්තලා ළමයි එහෙම හරි අසන්නලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේ මට නම් කියන්න තියෙන්නේ ඔය වටපිටාවේ ඉන්න මේ අපි වගේ කට්ටිය. ඔය වගේම ඔය මේ ඉන්න කට්ටිය ඒ කට්ටිය මොකක් කියන්න එපා. මොකද ඒ කට්ටිය ප්‍රශ්න විසඳන්න ගන්න දීලා පාඩුවේ ඉන්නේ. මොකද හේතුව තමයි ඕක ප්‍රශ්න හැමෝටම වෙනවා. අපටත් ආවා. අපි ප්‍රශ්න විසඳගත්තා. මේ රටෙන් ඕක ප්‍රශ්න දානවා හිටපුවා. දැන් 2014 දී ඔය ප්‍රශ්නයක් ඇවිල්ලා ඉස්ටුඩන්ට්ලා ලක්ෂ විතර මෙහෙන් ගියා. ඉතින් ඒව විසඳ ගන්න ඉතින් අවුරුදු 7-8 යනවා. ඔව් සමහරවිට නඩු කියන්නත්. නඩු කියනවා, උසාවිය යනවා. විශාල වේදමක්. ඉතින් ඒකට ඉන්න ප්‍රශ්නේ මට නම් හොඳටම තේරෙනවා මොකද කියන්නේ මමත් ඔය ප්‍රශ්නේ ඉදලා දිනවා. ඉතින් ඒකින්ද මම කියන්නේ වටපිටාවේ ඉන්න කට්ටිය මොකක් කියන්න එපා. ඒ කට්ටිය ප්‍රශ්නේ විසඳ ගන්න දීලා මොකුත් නොකර ඉන්න. මොකද හේතුව ඒ කට්ටියගේ ළමයිත් ඉන්නේ, ඒ කට්ටියට ළමයි ඉන්නේ. ඒ කට්ටියත් මෙහෙට ඇවිල්ලා තියෙන හොඳ ජීවිතයක් ලබාගෙන හොඳ සතුටෙන් ජීවත් වෙන්න ෆැමිලි එකක් තියාගෙන අනිත් කට්ටියගේ ළමයිට සලකන විදිහම ඒ කට්ටියගේ ළමයින්ටත් ඒ කට්ටිය සලක ගන්න ඕනේ. ඉතින් හැම වෙලේම එහෙම හිතන්න. ඒ කට්ටියගේ ළමයි. අර අපේ ළමයි. ඉතින් ඒ කට්ටිය ඔක්කොලම ඕනකම තියෙන අපි හැමෝටම මොකද හොඳට ඇවිල්ලා හොඳ තැනක ඉන්නනේ. ආන්න ඒක තමයි ඒ කට්ටියට උමනාව තියෙන්නේ. බනින්න කරන්න යන්න එපා. ඒ කට්ටියගේ ප්‍රශ්නේ කට්ටියට විසඳ ගන්න දීලා අපි පාඩු වෙමු. හරි ඉතින් ඔයගේ ප්‍රශ්නේ මේ රටෙන් දානවා. ඒක රටේ වැඩක් දන්නේ නැහැ. රටේ නීතිත් එක්ක ඉතින් එක දේශපාලන පක්ෂ ආවම මොකද ඒවල් වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මොකුත් කියන්න එපා. ඒ කට්ටියගේ ප්‍රශ්නේ කට්ටිය විසඳ ගන්න දීලා කාලෙන් කාලෙට කරන වැඩනේ කට්ටිය ගෙන්නනවා අපව ඊට පස්සේ ඒ කට්ටිය මෙන්න කියන ඒ කට්ටිය ප්‍රශ්න දානවා. දැන් මෙතන වෙලා තියෙන දේවල් වැඩන්නේ. ඉතින් ඒකේ කිමකින් ඔකේ දා ගොඩාක් දේවල් දිනවා. මම කෙටියෙන් කියන්නේ ඔය කට්ටිය මොකුත් කියන්න යන්න එපා. ඒ කට්ටියන්ට ඒ කට්ටියගේ ප්‍රශ්නේ ඒකට විසඳ ගන්න දීලා ඉන්න. එච්චර. හරි එහෙනම් අපි බලමු මොනවද මේක හදන්න කියලා. හැදිලා එන්නේ කියලානේ. අනිවාර්යෙන් පොඩි විතර හදන්න ඕනේ. වෙන මොකක් හරි ආවොත් මම කියන්නේ ඔන්න මොකක් හරි කරා. ආ කියලා දැන් දිනවා ක්ලීන් කරවෙන්න වගේම හැමදාම මම ඉතින් ක්ලීනින් ලේඩි. මම බයික් එක හේදුවා. කන්න පොඩක් හදලා දුන්නා. මම ඉතින් පරිප්පුවක් හදනවා නේ. අද හදන්න හෙට හදන්න. හායි අයියා. මේකත් කන්න මොනවද? හායි. Hello. What are you doing? Some of that. Fruits. We've got some chicken bits. Yeah, look. Oh, I thought there was. What do you think? Don't eat oil. Yes. Oh, sorry. This is good. Yes. I know. Tell others to cook. Guys. මේ ඉන්නේ චිකන් පෙරේතේ අපේ ගෙදර. අපේ වස්තුගේ සරම් බලන්න. ලංකාවෙන් එනකොට අරගෙන ආවේ. ලංකාවේ යනකොට අපේ තාත්තගේ ගමනේ. මල්ලා ඔයිල් කන්නේ. ඇති දැන් දැන් ඔය ටු ඔයි. යාළුවට ඉතින් බෑලුනේ දැන් ෆුට්බෝල් මැච් එකක් තියෙනවා කියලා දැන් ඒක බලන්න තමයි දැන් කට්ටිය රෙඩි වෙලා ඉන්නේ. ඉතින් අපේ අක්කි බබා බලන්න කැමති නෑ. ඇයිලු මේ බලන්නකො මූණ හරිය ලස්සන ළමෙක්. මෝ. හරිම ලස්සනයි මූණ. ඉතින් ඒ වගේ මොන දැන් තව ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තියෙනවා. මොකක්ද දන්නවද? දැන් අපේ කවුරු වීඩියෝස් බලලා මේ ලොකු පුතා ගැන පොඩි කමෙන්ට් එකක් දාලා තිබුණේ මම. එයාට ආදරේ නෑ. අර දින වැඩිපුර ආදරේ ඒකට දැන් කාලේ ගත කරන හැම එහෙම එකක් නෑ. ළමයි තුන්දෙනාටම එක වගේ ආදරේ එක වගේ සලකනවා. කිසිම කෙනෙක් ෆේවරිට් නෑ. මේ ඒ අපි යාළුවටත් කියලා තියෙනවා. යාළුවා කියද්දී ළඟට කතා කරලා දෙනවා මේ ඔය කට්ටිය කවුරුත් මම ෆේවරිට් නෑ. තුන්දෙනාම එක වගේ
ඒ කියන්නේ තුන් දෙනාටම සලකන්නේ එක වගේ. වෙන කාටවත් කිසිම දෙයක් වැඩිපුර දෙන්නේ නැහැ අඩුවෙන් දෙන්නේ නැහැ. ඒකින්ද විනාඩි 20ක තියෙන වීඩියෝ එකක් බලලා ජජ් කරන්න එපා මේ අපි කාටද වැඩිපුර ආදරේ කියලා. මොකද එහෙම ගන්න. ඒ හැබැයි වෙනම කැරක්ටර් එකක්. ඔව් ඒ දැන් පොඩි දෙන්න මෙහෙම ඇවිල්ලා ඉන්නා වගේ එයා එන්නේ. එයා ඉන්නේ. ඔව්. අපි යාට එන්න කියන්නේ නැහැ. අපි කාටවත් එන්න කියන්නේ නැහැ. මොකද හේතුව එහෙම බෑනේ. ඒකට කැමැත්තෙන් આવත් තමයි අපි එන්න කියන්නේ. නැතුව අපි එන්න කියන්නේ ලොකු එකන හරිය වෙනස් කැරක්ටර් එකක්. අපිට තේරෙන්නේ එයා වෙනස් කියලා. ඒ කියන්නේ යාගේ හැටි. අනිත් දෙන්න වෙනස්. නැට්ටු කර දෙන්නෙක් වගේ කොයි වෙලේ එහෙට දුනවා මෙහෙට දුනවා අනම්මනම් කරනවා ඒ අරයා සයිලන්ස් කැරක්ටර් එකක්. සයිලන්ස් පාඩුවේ ඉන්න කැමති පාඩුවේ සෙල්ලම් කරන්න කැමති චිත්‍රා දිනවා ලෙගෝ හදනවා එක එක වැඩ තියෙනවා යාගේ පැත්තේ යා පාඩුවේ ඉඳන් යා කරන දේවල් තියෙනවා ඒ යාගේදී මම එයාට ඒ විදිහට ඉන්න දීලා තියෙන්නේ ඔව් අපි මේ වුණාද අපි කියන්නේ ලොකු පුතා අපේ පැත්තට ගිහිල්ලා අනික් පොඩි දෙන්න අපේ වස්තුවේ පැත්තට ගිහිල්ලා අනේ ඒකයි ඉතින් අර ඔබට ජජ් කරන්න එපා කවදාවත් මේ අපේ මුළු ජීවිතේම නෙමෙයි මේක මම හැමදාම කියලා දිනවා අපි කවදාවත් වීඩියෝ එකක් ලේසියකට එඩිට් කරන්නේ නැහැ ඒක තියෙන විදිහම රෝ දාලා තියෙන්නේ. ඒ කියන්නේ හේතු තමයි වර්ධි වටහින් ගන්න හින්දා මිනිස්සු. අරෝ මේ ගෙදරට ඉන්න අදම මේ ඉන්නේ. මේ අලුත් මේ වීඩියෝ එකල අදමක්වත් අදගද නැහැ. මේ ඉන්නේ උදේ ලෑස්තර දැන් බයික් හේතුවා බයික් ගෝදලා ආයෙ වැදගෙන දැන් වෙනවා. ආයෙ කෙලින්ම කලින්කර රෝ වීඩියෝස් තියෙනවා. හැබැයි ඒ ඇවිල්ලා අපේ ජීවිතේ විනාඩි 20ක් වගේ සමහර ඒවා කලෙක්ට් කරපු දේවල් තියෙනවා. ඒකින්ද ඒ වගේ පොඩි දෙයක් බලලා ජජ් කරන්න හදන්න එපා. ඔව් අනික එක මේ මයි ළමයිට ආදරය කරනවා කියලා හැම වෙලේම ඉඹෙම ඉන්න අම්මයි තාත්තා කෙනෙකුත් නෙමෙයි අපිට එන්න. මම සර කරන්න ඕනලට හොම්ම සර කරනවා. අම්මනෝ ඒවා තියෙනවා. මේ අර මම අර කියන්නේ ඒ වගේ ජජ් කරන්න යන්න එපා. මොකද ඒක තේරුම් ගන්න. ඕකේ? එහෙනම් මම මේ ආදරෙන් කිව්වේ තරහට එහෙම නෙවෙයි. මේ වර්ධව තේරුම් ගන්න එපා. මම අර කිව්වේ විනාඩි 20ක පොඩි මේකක් බලලා ඔකට ජජ් කරන්න හදන්න එපා කියලා. නමුත් අපේ ලයිෆ් එක පොඩි චුට්ටි බිදක් ඔකට මේ ගේන්නේ. හැබැයි රෝ තනිකර අමුවෙන්ම ගෙනත් තියෙන්නේ මේක. ඒ කියන්නේ කිසිම දෙයක් මේ වීඩියෝ එකකට කියලා අපි කරන්නේ. දැන් මේ කියන දේ වුණත් දැන් එන දේ තමයි හිතට කියන්නේ. මගේ රගදියා මූණට හම්නත් කියන්නේ එහෙම තමයි. ඉතින් කිසි වෙනසක් නැහැ. මෙන්න බලන්න. මේ තාත්තගේ වැඩ. හරි මමනේ. ඔයයි මමයිනේ. මේ ඔයිල් එපාද? නෑ නේද මම විසි කරනවා ඒ ඔක්කොම. මේ ටික නම් ආයෙ ගන්න බෑ මනක. ගන්නත් එපා හොඳ නෑ ගන්නනේ. වරවල් නගිද? එපා මට එපානේ. තව මගේ බත් එක කන්න. ඔයාගේ මම කතා කරන්නේ මම ආසකට කතා කරන්නේ. එහෙනම් මොනවාද? දැන් ඇති. ඔයා කතා කරා මං හිතන්නේ විනාඩි 10කටත් වැඩි. ඒකින්ද ඉතිරි ටික කටි කැමති මම කතා කරනවා අහන්නේ. මොකක් කරේද කියන්නේ මම. හරි පස්සේ එන පස්සේ කියා ගන්න ඔයා. ඕකේ. ආයි මං අස් කරපු තැන ආයි එක්කෙනෙක් ඉඳගෙන හැඩි කරනවා. අපේ අලුත් ගැජට් එක පෙන්නන්න. මගේ අලුත් ගැජට් එක පෙන්නන්න. මොකද අපේ වස්තුට හරි ලේසි. උදේට නැත්තම් හැම එකම මම දාලා දෙන්න ඕන. අපේ වස්තුට පොරට එක් කනකොට මේකේ තිබ්බේ මේ තල ඇට ඉවරයි. දැන් අපි හෙට යනවා ලංකාවේ කඩේට යනවා නේ වස්තු. දන්නේ නර මොකද කැන්සල් වෙයි දන්නේ ඒකත්. ගියොත් ඒකේ වීඩියෝ එකක් හෙට දාන්නම්. හෙට එකතු කරන්නම් මේකට. ඔයා කිව්වට. අකිවට වයස කීයද? 9. ඔව් 9 වෙන්න යන අගෝස්තු වලට පොඩි යට ඉඳලා ලොකු වෙනවා. පොඩි කාලේ හරි මතක ඇතිනේ කට්ටියටනේ උයනකොට ළඟින් හෙල්ලුනේ නැහැ. එක එක විකාර කර කර හිටියා. ඔව් ආයි. දැන් මම හිතනවා ඒ කට්ටියේ කට්ටිය දුන්නු කරන් උයයි කියලා. ඔව්. අපි දෙන්නේ හැමදාම පෙන්නන්නේ හොඳ ෆැමිලි එකක් කොහොමද ගත කරන්න කියන එක නේ. ඒ කට්ටියත් ඒක බලලා ලොකුට සල්ලි අරේ මේ ඕනේ නැහැ. නමුත් ගානට ලස්සනට ජීවත් ජීවත් වෙන්න පුළුවන් නම් එච්චරයි. අවශ්‍ය කරන සල්ලි අපි දේවල් දෙන්නේ නැහැ කට්ටිය රෝලේ දාවට. නේද අකි අවශ්‍ය කරන දේවල් ටික ටික අරන් දීලා හැම වෙලේම නැහැ. පුළුවන් වෙලාවක අරන් දෙනවා නේ වස්තු. ඉල්ලන හැම වෙලේම අරගෙන දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඉල්ලපුවම කොහොමද දෙන්නේ? ඊට පස්සේ අරන් දෙනවා. නමුත් කියපු ගාන දුන්නොත් ඒ කට්ටියට ඒක අගයකුත් නැහැ. හරි. පිටකෙන් ගලා නම් හරි ඕනේ. කොහෙද ඔය දාව?
දාන්න ඔය අනිත් පැත්තට බරස් වැඩි. ඔයාගේ පැත්තට අදින්න. මේ දවස් ටිකේ මෙච්චර ගහන්න හම්බුනේ අප්පා ගිහලා 6යි ගෙහුවේ ඇයිද දන්නේ. පොඩ අප්සෙට් එහෙම නම්. වීඩියෝ එක දාගත්තා. අපි වස්තු ෆෝන් එකෙන් තමයි වීඩියෝ එක ගත්තා. වීඩියෝ එක දාගත්තා මගේ ෆෝන් එකට. මගේ ෆෝන් එකේ ඉන්නේ නැහැ මගේ ෆෝන් එක. ඩිලීට් කරන්න. පරවැර ෆෝන් එකක් මට තියෙන්නේ iPhone 11 එකක් තියෙනවා මගේ. මම ඉස්සර පාවිච්චි කරපුවා. මම සෙකන්ඩ් හෑන්ඩ් මගේ මෑන් අපේ මාළි සෙකන්ඩ් හෑන්ඩ් අපේ වස්තු. මාළි හැම වෙලේම අයියා ගන්න අඳිනවා. තාම ටික දවසකින් අක්කියව පහු කරගෙන මල්ලි උස යනවා. අපේ අලුත් ක්ලබ් එකේ කට්ටිය වගේ අපේ YouTube channel එකක් තියෙනවා කියලා. ඔව්. දැන් හරි කරදරේ මැච් එකේ මොකක් හරි සෙල්ලම් කරනවා මොකක් හරි වැටිලා අල්ලවතේ අයියෝ ඔක දාන්න තිබ්බ channel එකට දැම්මලා හොඳට views ගන්න පුළුවන් කියලා පිටිනේ වැඩි ඒ කට්ටිය ගෑ ගන්නවා. සුදු අයයි ඔක්කොම දැරගෙන. අතට මොකද වීඩියෝ වීඩියෝ එක අපි බලන්න ඔයාලා කියලා තනියෙන් කරන්න. බලමු. අනික එක මේ ඇමරිකන් නෙමෙයි ඕස්ට්‍රේලියන් එක. හොඳට සිංහල දන්නවලු හැබැයි හොඳට සිංහල දන්නවා ලංකාවේ ගොඩාක් කට්ටිය ආශ්‍රය කරලා දිනවා දැන් හැබැයි දන්නේම ඔක්කොම කුණුහරුප මේ ඊට පස්සේ තාත්තා කොහෙද යන්නේ මේ වරෙන් කියලා කියනවා එහෙම ඒගොල්ලෝ පුතා කියන එක දන්නවා ඒවා විතරනේ හොඳ නෑ පුතාගේ මගේ පුතා මෙහෙ ඉන්න කියලා කියන්නේ ඒව දන්නවා ආ කුණුහරුප ටික ඔක්කොම දන්නවා අපේ අම්පෝ ඒව ගැන ඒව මම කියන්න බෑනේ උදේට දන්නවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ මේ හොඳට උගන්නලා මේ කුණුහරුප ටික ඒවට ජේකබ් නම ඔන්න යාළුවනේ පොට් චිකන් හැදුවාද සමහරට මැනික අකමැති මොකද මම මේකේ අඩිය හේදුවා මේ මැනික ඔව් අඩිය හොදලා අර කළු පාට නැත්තම් වෙනද අපේ පොට් චිකන් එක තුඹුරු පාට වෙනවා ඔය අඩිය යන්නේ නේද අඩිය මේවා කරලා මේකේ රහ එන්නේ මේකට පොල් කිරි දානවනේ නේ මැනික ඔව් පොල් කිරි වතුරයි වලින් දාන්න ඊට පස්සේ නැහැ චිකන් ස්ටොක් දාන්න හරි එහෙනම් දැනට වීඩියෝ එක ඉවරයි නේ වස්තු ඔව් අද නම් හැබැයි හොඳට තියෙනවා ලුණු බලන්න ලුණු බලනවා ලුණු දැම්ම වස්තු දැන් ඕකේ good boy මම චෙක් good boy මම යනවා ලුණු දැම්මා මේ වන්ද